ඔයා ගැන කෙනෙක් හිතනවා. අපි බලමු ටැරොට් වලින්. එයාට ඔයා ගැන ගැඹුරු ආදර හැඟීමක් තියෙනවා. හිතේ ගැළපීමක් තියෙනවා. එයා ඔයා ගැන ආදරයෙන්, ලැජ්ජාවෙන් හිතනවා. කතා කරන්න හිතනවා. නමුත් ඉස්සරහට එන්න ටිකක් බයයි. ඔයාට ළඟා වෙන්න එයාට ලොකු ආශාවක් තියෙනවා. එයා තනිව ඉඳගෙන ඔයා ගැන ගැඹුරු ලෙස හිතනවා. හැඟීම් අඟවන්න කැමති නැහැ. එයාට ටිකක් සැක සහ බය තියෙනවා. ඔයා ගැන හිතන දේවල් සියල්ල පැහැදිලි නෑ. ඔයාට එයාට තියෙන්නේ ඊටා බලවත් බැඳීමක්. සමහර විට ශාරීරික බැඳීමක් වෙන්නත් පුළුවන්. එයාට තීරණයක් ගන්න බැරිව අතරමං වෙලා ඉන්න ස්වභාවයක් පෙන්නනවා. එයාගේ අතීතයේ හිත් බිඳීම් තිබිලා තියෙන්න පුළුවන්. ඒක නිසා ටිකක් කම්පණයෙන් ඉන්නවා. ඔයත් එක්ක නව සම්බන්ධතාවයක් පටන් ගන්න අවස්ථාව තියෙනවා. ඔයා එයාට වැදගත් කෙනෙක්. ඉදිරියේදී ඔයා ගැන වැදගත් තීරණයක් එයා ගන්න ඉඩ තියෙනවා. ෆයිනල් මැසේජ් එක ඔයා ගැන හිතන කෙනෙක් ඉන්නවා. එයාට ආදරයත් තදබල බැඳීමක් තියෙනවා. නමුත් අතීත අත්දැකීම් බය සහ සැක නිසා එයා ඉක්මනට ඉස්සරහට එන්නේ නැහැ. කාලයත් එක්ක එයා ඉදිරියට එන්න ඉඩ තියෙනවා. මම හිතනවා ඔයාට මේ රීඩින් එක රෙසිනේට් වෙන්න ඇති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔබට සුබ දවසක් වේවා.